නම් මේ සම්දිනාටම වගේ පෝජනයක් ගත හැකි වන ආකාරයේ දේශනාවක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සෑම දිනෙකම මේ ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණෙන මෙහිදී මේ ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණෙන්නේ නිවන් ලබා ගැනීමේ අපේක්ෂාව ඇතුවයි. නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් තමන්ගේ ඇඟේ සහ සිතේ නියම තත්ත්වයේ නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය කරුණක්. මේ ඇඟේ සහ සිතේ නියම තත්ත්වය කියන එකට වෙන වචනයක් කියනවා නම් පංචස්කන්ධයේ නියම තත්ත්වය. අපේ මේ ශරීරයේ මම මගේ කියන එක කොටස් පහකට බෙදුවොත් ඒක ස්කන්ධ ගොඩවල් පහක්. රූපය එකක්, වේදනාව තව එකක්, සංඥාව තවත් කොටසක්, සංස්කාර තව කොටසක්, විඥානය තවත් කොටසක්. රූපය කියන්නේ තමන්ගේ ශරීරය, වේදනාව කියන්නේ සැප හෝ දුක් හෝ මඳහත් වේදනා කවර හරි වේදනාවක්. සංඥා කියන්නේ සිතින් හඳුනා ගන්නා විවිධ දේවල්, රූප, ශබ්ද ආදී දේවල්. සංස්කාර කියන්නේ සිතේ පහළ වන විවිධාකාර සිතිවිලි ධර්ම වලට. විඥානය කියන්නේ දැනීමට. මේ කීප කොටස් පහේ එකතුවට තමයි සත්‍ය කියන්නේ, නැත්නම් පුද්ගලයෙක් කියන්නේ, මම කියන්නේ, ආත්මය කියලා වෙනත් ආකාරයකින් හරි කියලා අපි අල්ලන්නේ. ඒක නිසා මේ පහේ නියම තත්ත්වයේ තේරුම් ගන්නට ඕනේ. මේ පහේ නියම තත්ත්වයේ තේරුම් ගැනීමට උපකාර වන ආකාරයේ දේශනා මාලාවක් තමයි අපි මේ ඉදිරිපත් කරගෙන යනු ලබන්නේ. මේක කලින් කරපු දේශනාවලදී මේ ඇයිද කියපු කරුණු ගැන ඉතාම කෙටියෙන් සාරාංශයක් ඉදිරිපත් කරනවා. මේ අලුතෙන් ආපයිගේ දැන ගැනීම සඳහා ඒ කරුණ ඉදිරිපත් කරන්නේ. අපි මේ දේශනාව පවත්වාගෙන යන්නේ මේ දේශනා මාලාව පවත්වන්නේ සත්තට්ඨාන සූත්‍රයේ ආශ්‍රයෙන්. සත්තට්ඨාන කියන්නේ ස්ථාන හතක, සත්තට්ඨාන කියන්නේ ස්ථානාට, සත්තට්ඨාන කුසල කියන්නේ ස්ථානාටක දක්ෂ. ස්ථානාටක දක්ෂ භාවයක් ලබාගත යුතුයි නිවන් ලැබීමට කියන කාරණායි අපි ප්‍රකාශ කළේ. සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛෝ තේවයෝද පරික්ඛේ මස්මින් ධම්ම විනේ උචිතවා කේවලී උත්තම පුරිසෝති උච්චති කියලා සූත්‍රේ පටන් ගන්නෙ. ස්ථාන හතක දක්ෂ වූ තුන් ආකාරයකින් නුවණින් විමසා බලන්නට හැකියාව ඇති භික්ෂුවන් මේ ශාසන බ්‍රහ්මචාරී ජීවිතයේ ගතකොට නිමකොට සංසාර සාගරේ ඉවර කරලා තියෙන තහත් වූ කෙනෙක් කියලා කියනවා කියන එකයි අදහස. එතකොට ඒකෙදි ඒ ස්ථාන හතක දක්ෂ වන්නේ කියලා කියවේ අර කලින් කියපු පංචස්කන්ධ ධර්මයන්ගෙන්, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටස් පහෙන් එක කොටසක් පිළිබඳව ආකාර හතකින් බැගින් අවබෝධ කරගත යුතුයි කියන එක. කියන්නේ රූපේ ගත්තොත් එහෙම රූපේ දක්වන්නට ඕන එක කරුණක්. රූපේ ඇතිවීමේ හේතුව දකින්නට ඕන දෙවන කරුණ. රූපේ නිරුද්ධ වීම තුන්වෙනි කාරණාව. රූපේ නිරුද්ධ කිරීමේ මාර්ගය හතරවෙනි කාරණා. එන කරුණු හතරක් තියෙනවා. රූපේ ඇතිවීමේ හේතුව හේවත් රූප සමුදය දෙක. රූප නිරෝධය තුන්වෙනි කාරණාව. රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. රූපේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව කියන එක හතරවෙනි කාරණා. ඔයිට අමතරව තවත් කරුණු තුනක් තියෙනවා. රූපංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච පජානාති කියන්නේ. රූපයෙන් ලැබෙන ආස්වාදයේ සතුට මොකක්ද කියලා දැනගන්නට ඕන. රූපයෙන් ලැබෙන ආදීනවේ කුමක්ද කියලා දත යුතු වෙනවා. රූපයේ තියෙන නිස්සරණ කියන්නේ රූපයේ කෙරෙහි තියෙන ඇලීම බැඳීම සිතින් සම්පූර්ණයෙන් නැති කර ගැනීම අපි අවබෝධ කරගන්නට ඕන. මේ එතන කරුණු හතක් තියෙනවා. ඒ රූපය පිළිබඳ මේ කරුණු හතම වේදනාවට, සංඥාවට, සංඛාර, විඥාන කියන සසස් ස්කන්ධ වලට එකසේම අදාළ වෙනවා. ඒ ස්කන්ධ පිළිබඳ මේ කරුණු හත ඒ ස්කන්ධයට සුදුසු ආකාරයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ කියන්නේ වේදනාව දකින්නට ඕනේ, වේදනා සමුදය දකින්නට ඕනේ, වේදනා නිරෝධය, වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරගන්නට ඕනේ. වේදනාවේ ආස්වාදයයි ආදීනමයයි කියන කරුණත් ඒ වගේම මෙහි නිස්සාරණය ඒවත් නිදහස් වීම දැකගත වෙනවා. මේ විදිහට තමයි සංඥා, සංඛාර, විඥාන. මේ කරුණු ගැන සරල හැඳින්වීමක් අපි පළමුවෙන් ප්‍රකාශ කළේ සූත්‍රයේ දැක්වෙන කරුණු. ඊට පස්ව මට මතක හැටියට රූපය කියන්නේ කුමක්ද කියන කාරණාවයි ප්‍රකාශ කළේ. රූපය කියනකොට තමන්ගේ ශරීරයේ රූපස්කන්ධය කියලා කියන්නේ. මේ රූපේ කියන එකදී තමන්ගේ ඇඟ දිහා බැලුවහම තමන්ට තේරෙනවා නම් මෙතන සත්‍යයක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා, ගෘහිණියෙක් සිටිනවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන්. එතකොට ඒ රූපේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔහු ලබාගෙන නැහැ. රූපංච පජානාති රූපේ දැකලා හුනේ. ඒක නිසා රූපේ දතයුතු ආකාර කීපයක් අපි ප්‍රකාශ කළා. එක්කෝ මේවා ධාතු වශයෙන් දකින්නට කියනවා. මේ කියන්නේ
රූපයක් හැදිලා තියෙන්නේ පරමජීවී හෝ සජීවී රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින්. එතකොට මේ ශරීරය මේ විදිහට පඨවි ධාතු ගොඩක්ය, ආපෝ ධාතු ගොඩක්ය, වායෝ ධාතු ගොඩක්ය, තේජෝ ධාතු ගොඩක්ය. ඒ හැර මෙතන මේ රූපස්කන්ධය තුළ සත්‍ය කියන්නට නැත්නම් මම කියන්නට මගේ කියලා ගන්නට කිසිවක් නැත. තිබෙන්නේ මේ ධාතු මාත්‍රයක් පමණක් කියන අවබෝධය ඇති කර ගන්නට අවශ්‍යයි. රූපේ දැක ගන්නකොට. අර කලින් දවස්වලදී අපි ඒවා කියවා මේ සාරාංශයක් අපි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ රූපයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු මූල ධාතු අතරින් මේ බාහිර වස්තු තියෙනවා ජීවි පණ නැති වස්තු ඒවත් තියෙන මූල ධාතු හතර. මේ බාහිර ධාතු වල තියෙන පඨවි ධාතු ආපෝ ආදී ඒ ධාතු කොටස තමන්ගේ ශරීරයේ තියෙන මේ පඨවි ආදී ධාතු කොටස ධාතු වශයෙන් එකයි. ඒ කියන්නේ එකම වගේ දෙකක් නෙවෙයි. මේ මෙතන සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා ඒ දෙක එක අවබෝධ කරගන්නට කියන කරුණ පෙන්වන්න කලේ. කියන්නේ යාචකෝ පඨවි බාහිර පඨවි ධාතු යාච අභ්‍යන්තර පඨවි ධාතු මාත්‍රේ විස්සා. ඒ කියන්නේ අභ්‍යන්තර පඨවි ධාතුවන් බාහිර පඨවි ධාතුවන් පඨවි ධාතු වශයෙන් එකයි. එතන සත්‍ය පුද්ගල කියලා කියන්නේ නැහැ. ඒ විදිහට තමන්ගේ ශරීරයේ බාහිර මූල ධාතු අතරයි සම කරලා දකින්නට පුළුවන්කම වෙන්න ඕන. එහෙම දකින කෙනා රූපේ දැක්කා වෙනවා. නැත්නම් ඉතින් මතු පිට හැමින් තමයි කෙනෙක් තීරණය කරන්නේ මෙයා ලස්සනයි, කැතයි, ගෑණියෙක්, මිනිහෙක් ආදී වශයෙන්. එහෙම දැකීමක් නෙවෙයි මෙන් අදහස් කරනු ලබන්නේ. අපිට විනිවිද දක්නා ප්‍රඥාවකින් රූපයේ විනිවිද දැකලා අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියනවා නම් අන්න වෙන දැනීමකුයි මෙන් අදහස් කරනු ලබන්නේ. එතකොට ඒක ඒ රූපයේ පිළිබඳ තවත් දතයුතු ආකාරයක් අපි කියවා මේ දෙතිස් කුණප කොටසක් වශයෙන් මේක දකින්නට ඒ කියලා. කියන්නේ තේසන් ලොම්නිය දම් සම්මස් නහර ඇට මිදුළු වකුගඩු අදවත් පෙනහැලි ආදී කොටස් 32ක් තියෙනවා මේ ශරීරේ. Tamanda තේරෙන කොටස් වලට හරි අරගෙන බලලා මේ කුණප කොටස් 32කින් මේක හැදිලා තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්නට ඕන. විශේෂයෙන්ම මේ මතු පිට සමයේ තියෙන ස්වરૂපේ නිසා අපේට මේ කයේ තියෙන පියවි තත්ත්වේ පේන්නේ තේරුම් ගන්නට බෑ. ඕනෑම මේ මූල ධාතු හතරක ස්වરૂපේ තමයි මේ මතු පිට පෘෂ්ඨය. ඒක උපමට්ටම්ව තියෙන එක. දැන් උදාහරණයක් අපි හිතමු ඇපල් ගෙඩියක් ගත්තොත් ඒකේ මතු පිට තියෙන පොත්ත හොඳට සිනිදුවට උපමට්ටම්ව පවතිනවා. නැත්නම් අපි හිතමු තැඹිලි ගෙඩියක් ගත්තොත් ඒකේ තියෙන පිට පොත්ත හොඳට මුද්දුවට උපමට්ටම්ව සිනිදුව පවතිනවා. ඉතින් ඔය වගේම තමයි මේ අපේ ඇඟේ තියෙන හැමේ තත්ත්වය දෙේ මූල ධාතු අතරේ ස්වરૂපය එකයි. අර මතු පිට පෘෂ්ඨය උපමට්ටම්ව තියෙන එක බොහෝ පටවි ආදී මූල ධාතු හතරක තියෙන ස්වરૂපයක්. දහක කොළයක් ගත්තත් එහෙමයි, මලක පෙත්තක් ගත්තත් එහෙමයි, කොයි දෙයක් ගත්තත් ඒ වගේ. එතකොට Tamanne තේරෙන්න ඕනේ මේ මතු පිට හැමේ තියෙන මේ සියුම් හැමේ තියෙන ස්වરૂපයෙන් මම රැවටෙන්නේ නැතුව මේකේ නියම තත්ත්වය දකින්නට ඕනේ කියලා. සව්‍යාකාරෝ පටිච්චන්නෝ යථා භූතං දිස්සති කියලා බුදුහාමුදුරේ ඒක නිසා ප්‍රකාශ කරලා තියෙනවා. මේ පුංචි හැමෙන් ඒ කියන්නේ සියුම් කුණු හැමෙන් මේ ශරීරයේ වැසිලා තියෙනවා. ඒක නිසා ශරීරයේ නියම තත්ත්වේ පින්නම් කරන්නේ නැහැ කියන එකයි අදහස්. මිනිසා මේ ශරීරයේ කුණප කොටසක් වශයෙන් බලන්නට ඒ කියලා අපි කිව්වේ. එහෙම දකිනවා නම් අර රූපයේ කෙරේ තියෙන ඡන්ද රාගය ඇලීම බැඳීම තමන්ගේ රූපයේ කෙරේ තියෙන බලවත් ආශාව ආදී දුරු කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට ආකාර දෙකක් පමණක් අපි රූපය දැක ගැනීම පිළිබඳ කතා කළේ. තව ආකාර රාශියක් තියෙනවා හේතුඵල වශයෙන් දකින්න ආදී විවිධ ක්‍රම තියෙනවා. ඉතින් අඩු වශයෙන් ඔය ආකාර දෙකෙන්වත් රූපය දැක යුතු කියන කාරණාව අපි කලින් දේශනාවලදී පෙන්වමු කළේ. ඒ විදිහට මේ දක්වා මනසිකාර පැවැත්වනවා. මේ මනසිකාර පැවැත්වුවා කියන්නේ ටිකක් සිත සමාධිමත් කරලා කයේ තියෙන නියම ස්වરૂපේ මේකයි කියලා තමාගේම නුවණින් අවබෝධ කර ගැනීම. ඒක යෝනිසෝ මනසිකාරයක් නුවණින් මෙනෙහි කරලා අවබෝධ කර ගැනීම. අන්න ඒ අවබෝධය ඇති කරගත්තා නම් Tamanne තේරෙනවා මේ රූපේ දකින්නකොට මේවා ඇතුලේ තියෙන මේ වාගේ දේවල් කියලා. දැන් මේ අය සමහර කෙනෙක් කපනවා වගේ දැකලා නැති ඇති. එහෙම දැකලා තියෙනවා නම් ඔය ඇතුලේ තියෙන කොටස් දැකලා තියෙනවා නම් මේ ඇතුලේ තියෙන කොටස් මොනවද කියලා අවබෝධ වෙනවා. ඉතින් වාසනාවකට ලංකාවේ මේ කරන තැන්වල මේ හාමුදුරුවෝ දෙවිලා ඒවා දකින්නට අවසර දෙන්නේ.
මම ගිහියට එහෙම යන්න දෙන්නේ. මේ ළඟදී මට දැනගන්න ලැබුණා මේ ඥානানন্দ හාමුදුරුවෝ එහෙම CD එකක් ගහලා තියෙනවා කියලා. මමත් ඕක අදහස් කරා දැන් අවුරුදු 20කට විතර මෙහෙම එකක් ගහන්න තියෙනවා හොඳයි කියලා. කෙසේ වෙතත් ඒ හාමුදුරුවෝ එහෙම එකක් ගහලා තියනවලු CD එකක්. ඒ මිනිහක් අපේ එකක කොටස්. පුළුවන් නම් කොහොම හරි එක හොයලා අරගෙන ඒක බලන්න. ඒ බලනකොට Tamanට තේරෙයි මේ ඇතුලේ මේ වගේ කහ පාට මේද ගොඩක් රතු පාට මාස් ගොඩක් මේ වගේ මේ ජරා ගොඩක් නේද තියෙන්නේ. එයාට නිකන් බොරුවට භාවනා කරනවට වැඩි ඒක දැකලා කරන කෙනාට හිතට කාවැදෙනවා. මේකෙන් අදහස් කරන්නේ මේවා දැකපු ගමම මේවා ඔක්කොම එපා වෙනවායි කියලා. ඕවා නිරන්තරයෙන්ම කරන මිනිසුන් හොඳට විවාහ ජීවිත ගත කරනවා. මොකක්වත් ඒ වගේ කැලීමක් මොකක්වත් නැත්නම් ඒකම දොස්තර මහත්තයා මෙහාට එනවා. ඒ දොස්තර මහත්තයා මට කිව්වා මිනි 3000කට අධික ප්‍රමාණයක් දැන් කපලා තියෙනවා කියලා. ඒත් ඉතින් විවාහ වෙලා දරුවෝ හදලා හොඳ තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට හැටිම තමයි. මිනි කපන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කොච්චර දැක්කත් ඒවා කෙරෙහි ඉතින් ඔය පිළිකුල රොමේ තියෙන්නේ. ඒක දැක්කයි කියලා පිළිකුලක් ඇති වෙනවා ඒ වෙලාවට ඇති වුණාට ඒක දිගටම පවතිනවායි කියලා හිතන්න බෑ. මොකද ශරීරයේ තියෙන චන්ද්‍රාගය අනාගාම මාර්ගය තුළින් අදුම වශයෙන් ඒ තත්ත්වයෙන්වත් අයින් කරොත් විතරයි කාමච්ඡන්දේ දුරු කරන්න පුළුවන් වන්නේ. නැති කෙනෙකුට බෑ කොච්චර මිනිහ කපනවා දැක්කත්. ඒක නිසා අඩු වශයෙන් ඒක දැකලවත් හොයාගෙන බලන්නට උත්සාහ ගන්න. එතකොට තමයි ශරීරයේ නියම තත්ත්වය පෙනේ. මම කදිම උදාහරණයක් කියන්නම්. මේක මේ රාගය ටිකක් අධික දයානන්ද කියලා මහත්තයෙකුට කොහොම හරි ඔය CD එක හම්බුණා. බලලා අනේ මේ රතු පාට මාස් ගොඩන්නේ ජරාවන්නේ කියලා තීරණය කරලා නින්දට ගියාට පස්සේ විවිධාකාර ගෑන් දැකලා මෙයාට රාග සිතිවිලි ඇති වුණා කියලා. මේ කතාව කිව්වේ මේවා දැකීමෙන් පමණක් අපට මේ ශරීරයේ නියම තත්ත්වය අවබෝධ කරගන්නට බැහැ. ප්‍රඥාවෙන් විනිවිද දක්නා නුවණකින් දැකීමයි අවශ්‍ය. අර මොනවත් නැතුවට වැඩිය මේකවත් හොඳයි කියන අදහසින් තමයි මම කිව්වේ CD එක හොයාගෙන බලන්නට කියලා. මේ රූපය ගැන දතේතු ආකාර දෙකක් අපි කතා කළේ. එක්කෝ පිළිකුල් වශයෙන් නැත්නම් ධාතු වශයෙන් බලන්න.